තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන පින්වතුන් සියලු දෙනාටම මේ බුද්ධ ශාසනයක අපි ඉපදිච්ච මිනිස්සු විදියට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භාවනාවන් පුහුණු කරලා අපේ ජීවිතේ මේ සතර ගමන එහෙම නැත්නම් මේ අපිට යන්න පුළුවන් භයානක සසර ගමනෙන් මිදිලා උතුම් නිර්වාණය කරා ළඟා වෙන්න. ඒතකොට පින්වත්නි මේ නිර්වාණය කරා ළඟා වෙන මාර්ගයේදී එතකොට අපිට සප්ත විසුද්ධීන් ගත්තට පස්සේ සප්ත විසුද්ධිය අනුවනේ අපිට නිර්වාණය කරා ළඟා වෙන්න වෙන්නේ. එතකොට පළවෙනියට තියෙනවා සීල විසුද්ධිය, දෙවෙනියට තියෙනවා චිත්ත විසුද්ධිය. එතකොට මෙන්න මේ චිත්ත විසුද්ධියට වැදගත් වෙන්නේ කුමක් හෝ සමත භාවනාවක් අරගෙන එයින් සිත සමාධිමත් කර ගැනීම තමයි මේ චිත්ත විසුද්ධිය කියන කොටසේදී අපිට සිද්ධ කරන්න තියෙන්නේ. එතකොට පින්වත්නි මේ චිත්ත විසුද්ධිය කරගන්න තමන්ගේ සිත සමාධිමත් කරගන්න අවශ්‍ය කරන සමත භාවනාවල් කිහිපයක් මේ බුද්ධ ශාසනයේ තියෙනවා. ඉතින් කසින භාවනාව, ආනාපාන සති භාවනාව, ඊට පස්සේ මෛත්‍රී භාවනාව, ඊට පස්සේ අසුභ භාවනාව මේ වගේ භාවනාවන් යම් තාක් දුරට විශාල ප්‍රමාණයක් බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ අතරින් පින්වත්නි ඊටාම වැදගත් සහ ඊටාම ඒ කියන්නේ ප්‍රියකරම භාවනාවක් තමයි මේ මෛත්‍රී භාවනාව කියන්නේ. ඒ කියන්නේ මේ භාවනාව සිද්ධ කිරීම තුළින් කෙනෙක්ට ඊටාම සැනසීමෙන් තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන් එදිනෙදා ජීවිතයම. ඉතින් මෙන්න මේ මෛත්‍රී භාවනාව කොහොමද පළවෙනි ධානය දක්වා වඩන්නේ කියන එක තමයි අපි මේ වැඩසටහනේදී අපි පින්වතුන්ට පෙන්වලා දෙන්න යන්නේ. ඒතකොට පින්වත්නි මේ පළවෙනි ධානය දක්වා භාවනාවක් දැන් මෛත්‍රී භාවනාව ගත්තට පස්සේ තව විවිධ ක්‍රම තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට ගත්තාම සීමා සම්බේධය නොකර තමන්ගේ ආචාර්යවරයාට පමණක් මෛත්‍රී කිරීමෙන් මේ භාවනාව සමුද්දිමත් කරගැනීමේ ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේ ක්‍රම තියෙනවා. නමුත් අපි මෙතෙන්දී පින්වතුන්ට මේ කර්මස්ථානයේ දක්වන්නේ සීමා සම්බේධය කළා අවසානයේ පළවෙනි ධානයට පත්වීමේ භාවනා කමඨහන තමයි මේ වැඩසටහන තුළින් පින්වතුන්ට ලබා දෙන්නේ. එතකොට පින්වත්නි මේ කර්මස්ථානයේදී අපි කොටස් කිහිපයකට තමයි අපිට මේ භාවනාව කරන්න වෙන්නේ. මොකද පින්වතුන්ට මේ භාවනාව වර්ධනය කිරීමට ඒ කියන්නේ භාවනාව වැඩිවීමට පළවෙනි පියවර ගත්තාම යම්කිසි කාලයක් ගත වෙනවා. ඒකට මේ කාලය ගත වීම නිසා අපි පියවරෙන් පියවර තමයි මේ භාවනාව පින්වතුන්ට ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් පින්වත්නි මේ මෛත්‍රී භාවනාව ගත්තට පස්සේ පින්වත්නි මේ මෛත්‍රී භාවනාව කියන්නේ දැන් බලන්නකො පින්වත්නි දැන් අපි කුඩා කාලේ ඉඳන්ම දැන් මෛත්‍රී භාවනාව අපි දහම් පාසල් යද්දී ඉඳන් එහෙම කරන භාවනාවනේ. නමුත් කවදාවත් අපි මේකේ හරියාකාර පළවෙනි ධානය දක්වා යන මාර්ගය නොදැනීම නිසා අපි තවම ඒ කියන්නේ අපි කියන්නේ මේ භාවනාවල් හරියාකාරව පියවර නොදන්න පිරිස එකම තැන අර වචනෙන් මම සුවපත් වේවා මම තරහ නැත්තේක් වෙම්මා එහෙම කීක ඉන්නවා. නමුත් ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් කොහොමද අපි මේකෙන් මෛත්‍රී භාවනාවෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න? එතකොට මේ ප්‍රතිඵලය ලබා ගන්න නම් පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට ඒ කියන්නේ කොහොමද මේ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව අන්තිමේදී පළවෙනි ධානය දක්වා ගෙනියන්න අපිට මාර්ගය පෙන්වලා දීලා තියෙන්නේ කියන ඒ මාර්ගය අනුව අපි ගමන් කිරීම තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා මේ මෛත්‍රී භාවනාව හුදු වචනයකට සීමා නොවි මේ භාවනාව සමුද්දමත් කර ගැනීම දක්වා ගමන් කරනවා. ඒතකොට පින්වත්නි මේ මෛත්‍රී භාවනාව කියන එක බුද්ධ ශාසනයේ භික්ෂුවකට ගත්තත් ඊටාම සුවිශේෂී දෙයක්. මොකද සතර කමඨහන් ඇතුළෙම දක්වලා තියෙනවා. ඒ කියන්නේ භික්ෂුවකගේ දැන් මේ භික්ෂුවකගේ ජීවිතයේ කුඹුරක් නම් ඒ කුඹුර රැකිලා තියෙන වේලි හතර කුඹුරක් වට කරලා තියෙන වැටවල් හතරක් වගේ කියනවා. එතකොට මේ වැටවල් හතරෙන් බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති බුද්ධානුස්සති භාවනාව මෙත්තානුස්සති භාවනාව මරණානුස්සති භාවනාව අසුභානුස්සති භාවනාව. එතකොට මේ හතරෙන්
එකක් තමයි මේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. එතකොට මේ මෛත්‍රී භාවනාව පින්වත්නි පුරුදු පුහුණු කිරීම තුළින් එක අවස්ථාවක දැන් මේ බුදුරණවහන්සේ දේශනා කරන ස්වාමීන් වහන්සේලාට දුස්සීලව ඉඳලා දන් වැළඳුවොත් ගිනි ගුලි වළඳනවා හා සමාන විදිහට උපමා කළා බුදුරණවහන්සේ දේශනා කරනවා. එතකොට ඒ වෙලාවේ සමහර ස්වාමීන් වහන්සේලාට ලොකු අපහසුතාවයන් වලට පත් වීමට සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක ගත්තට පස්සේ බුදුරණවහන්සේ පසුව දේශනා කරනවා අප්‍රමාණ කරුණාවෙන් යුක්තව ඔබට මේ මලක් සිඹින මොහොතක් මෛත්‍රිය වැඩි වීමට පුළුවන් නම් ඒ දුස්සීල වුණත් ඒ වළඳන දන්පතට ණය නැහැ කියලා. ඒකට පින්වත්නි මේ මෛත්‍රී භාවනාව ඒ වගේ බුද්ධ ශාසනය ගත්තට පස්සෙත් සුවිශේෂී තැනක් ගන්න භාවනාවක්. ඒකට පින්වත්නි මේ මෛත්‍රී භාවනාව කෙනෙක් වඩන්න ගත්තට පස්සේ ජීවිතේ තාම සැනසීමෙන් ජීවිතය ගත කරන්න පුළුවන්. මොකද අද සමාජය ගත්තට පස්සේ පින්වත්නි මිනිස්සුන්ට අම්මා තාත්තා පේන්නේ සහෝදරයෝ පේන්නේ මොකද අපි දිනදා ජීවිතයේදී මේ පහුගිය කාලවල දැක්ක අර මහා පාරේ සහෝදරයෙක් කපලා කොට දානවා. ඊට පස්සේ අම්මා තාත්තා මරලා දානවා. ඊට පස්සේ ආච්චි තමන්ගේ ආච්චිව මරලා දානවා. ඒ වගේ සිදුවීම් ඕන තරම් ඔබ දකින්න ඇති. ඉතින් මේ දේවල් මිනිස්සුන්ට කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ මෛත්‍රිය කියන ගුණධර්මය තමන් තුළ නැති නිසා. හැබැයි කෙනෙක්ට මේ මෛත්‍රිය කියන මේ ගුණධර්මය මේ භාවනාව තුළින් ප්‍රගුණ කරාට පස්සේ එයාට පුදුම සැනසීමකින් අනිත් අය තරහ ගන්න තැන්වල තරහ නොගෙන ඊටාම සැනසීමෙන් තමන්ගේ ජීවිතය ගත කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් පිටකත්තේ මේ මෛත්‍රී භාවනාව අපි පළවෙනි පියවර ගත්තාම පළවෙනි පියවරේ තියෙන්නේ පළමුව තමන්ට මෛත්‍රී කිරීම. එතකොට අපි මේ මෛත්‍රී කිරීම කොටස් හතරක් යටතේ සිද්ධ කරනවා. ඒ කියන්නේ මේකට ගොඩක් කොටස් දාගන්නේ නැහැ. මොකද මේකට ධ්‍යාන නිත්තක් අවශ්‍යයි. ඒක අර වාක්‍ය වැඩුණාට පස්සේ ඒ අර හැඟීම අදාළ හැඟීම උත්පාදනය වෙන්නේ නැති නිසා කොටස් වාක්‍ය හතරක් යටතේ තමයි මේ භාවනාව අපි වර්ධනය කරන්නේ. ඒතකොට පින්ගන්නේ මේ කොටස් හතර තමයි මම තරහ නැත්තෙක් වෙම්මා, මම වෛර නැත්තෙක් වෙම්මා, මම දුක් පීඩා නැත්තෙක් වෙම්මා, මම සුවපත් වූ සිතෙක් වෙම්මා කියන කොටස් හතර. ඒකට පින්ගන්නේ මෙතනින් මම තරහ නැත්තෙක් වෙම්මා කියන්නේ කියලා ගත්ත පස්සේ මේක ඇතුලේ තියෙනවා පින්වත්නි අපිට කල්පනා කරන කොටස් දෙකක්. මේක තමයි පින්වත්නි පළවෙනි පියවර. පින්වතුන් පොතක් කරන් ලියාගත්තත් කමක් නැහැ. පළවෙනි පියවර තමයි දැන් තමන්ට මෛත්‍රී කිරීම යටතේ පළවෙනි එක තමයි මම තරහ නැත්තෙක් වෙම්මා කියන කොටස. එතකොට ඒකේ කොටස් තවයි ඒකේ කොටස් දෙකක් තියෙනවා. ඒක අපි කල්පනා කරනවා මුලින්ම තරහවේ ආදීනවත් ඉවසීමේ ආනිසංස. හරිද? දෙවෙනි කොටස තමයි මම වෛර නැත්තෙක් වෙම්මා කියන එක. එතකොට මේ වෛර නැත්තෙක් වෙම්මා කියන එකේදී වෛර කිරීමේ ආදීනවත් මෛත්‍රී කිරීමේ ආනිසංසත් අපි කල්පනා කරනවා. තුන්වෙනි කොටස තමයි පීඩා නැත්තෙක් වෙම්මා. එතකොට ඒකෙදී අපි කල්පනා කරනවා දුක් පීඩා තියෙන ශරීරයක ආදීනවත් දුක් පීඩා නැති සුවපත් වූ ශරීරයක ආනිසංස. එතකොට හතරවෙනි පියවර තමයි මම සුවපත් වූ සිතත් එක්ක වෙම්මා. එතකොට ඒකෙදි කල්පනා කරනවා සුවපත් නැති සිතක ආදීනවත් සුවපත් වූ සිතක ආනිසංසත් අපි කල්පනා කරනවා. එතකොට පින්වත්නි මේ පළවෙනි පියවර තුල ඔබ කරන්න ඕන මේ කොටස පමණයි. ඊට පස්සේ තමයි අපි ඊළඟ කොටස ඔබට ලබලා දෙන්නේ. එතකොට පින්වත්නි දැන් මේකෙදි ගත්තට පස්සේ දැන් අපි දැන් ආදීනව ආනිසංස පින්වතුන්ට පෙන්නලා දුන්නා. ඊට පළවෙනිම කතා කරන්න තියෙන්නේ තරහ නැත්තෙක් වෙම්මා කියන කොටස. එතකොට ඒකෙදි අපිට මුලින්ම කල්පනා කරන්න තියෙන්නේ තරහ ව්‍යාදීනවා. එතකොට පින්වත්නි මේකෙදි තරහ ව්‍යාදීනවා ගත්තට පස්සේ පින්වතුන්ට කල්පනා කරන්න තියෙන්නේ තමන්ගේ ජීවිතේම උදාහරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ට ඔබ ඇත්තටම පැත්තකට ගිහලා හිතලා බලන්න ඇත්තටම තරහ ගියාට පස්සේ කොච්චර නොසන්සුන්ද අපි ගන්න තීරණ වැරදි. එතකොට අනිත් අයට අපිව
ඒ කියන්නේ අපිව නුරුස්සන ස්වභාවයක් තියෙනවා. අපිට අනිත් අයව නුරුස්සන ස්වභාවයක් තියෙනවා. හිතන්නකෝ ඔබ තරහ ගිය වෙලාවක ඔබ සුරතල් සතෙක් ඇති කරනවා නම් ඔබ තරහ ගිය වෙලාවකයි සතුටින් ඉන්න වෙලාවකයි ඒ එකම විදියට දැන් ඒ සුරතල් සතා හිතන්නකෝ පූසෙක් කියලා ආදරෙන් ළඟට එන වෙලාවක ඔබට ඔබ සතුටින් ඉන්න වෙලාවට හොඳට ඒ සතාට සලකනවා. නමුත් ඒ තරහ ගිය වෙලාවටත් ඒ සතා ඒ විදිහට ආවට පස්සේ ඔබ මොකද කරන්නේ? ඔබට ඒ විදිහට සලකන්න බෑනේ. හැබැයි ඒක ඒ පිටත ඒ සත්‍යයේ වරදක්ද නැහැ. ඒ ඔබගේ ඇතුළාන්තයේ සිද්ධ වෙච්ච අර තරහා යන ගතිය නිසා ඒ තරහින් Tamanට විතරක් නෙමෙයි පිටත අයටත් ඒකෙන් අයහපතක් වෙන්නේ. එතකොට අපි දකිනවා මේ තරහ ගැනීම තුළ කියන මට ශනික කෝපය ඒ කියන්නේ ඒ වෙලාවේ මට මොකද්ද කියන්නේ ඒ වෙලාවේ මට එකපාරට මේ පාලනය කරගන්න බැරි වුණා. ඒ වගේ තව සමහර මේ තරහ යන ගතිය ඉතා ඒ කියන්නේ හොඳ දෙයක් විදිහට දකින. ඒ කියන්නේ මට ඕක ඉවසන්න බෑ මට නම් තරහ යනවානේ. ඒ වගේ නිකන් ලොකු දෙයක් විදිහට සමාජයේ හුවා දක්වනවා. නමුත් ඇත්තටම ගත්තහම මේක හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒ තරහ ගිය අවස්ථාවල ඒ ක්‍රියාත්මක වෙන ආකාරය ගත්තට පස්සේ පසුව කල්පනා කරලා බැලුවට පස්සේ එතන අයහපතක්මයි වෙලා තියෙන්නේ. මොකද මේ පොඩි දෙයක් ඇති අපිට සසරක් වරදින්න. තරහ ගිහිල්ලා එක මොහොතකදී තරහ පාලනය කරගන්න බැරුව තමන්ගේ අම්මා තාත්තා මරණයට පත් කළොත් ඔබ කල්පයක් කපා. එතකොට මේ නිසා මේ තරහව කියන්නේ අපි ජීවිතයට පුරුදු කර යුත්තක් නෙමෙයි. මේ තරහව අපි පුළුවන් තරම් අපේ ජීවිතෙන් ඈත් කරන්න ඕන. මොකද මේ තරහව තුලින් අපිට අයහපතක්මයි වෙන්නේ. ඉතින් මේ විදිහට තමන්ගේ ජීවිතේ ඔබට කල්පනා වෙන දේවල් ඇති ඕන තරම්. මේ කියන්නේ තමන්ගේ ජීවිතේ තරහ ගිය අවස්ථාවල තමන්ට සිදුවෙච්ච දේවල්. එතකොට මේ වගේ කල්පනා කරලා බැලුවට පස්සේ ඊට පස්සේ අපි කල්පනා කරන්න ඕන ඉවසීමේ ආනිසංශ. ඒ කියන්නේ අපි තරහ ගන්න නැතුව ඉවසනවා නම් කොච්චර ඒ කියන්නේ ඒ තරහ යන තැන්වල ඉවසුවොත් හිතන්නකෝ ඔබ යම් තැනක ඉවසුවොත් ඒ කියන්නේ හිතන්නකෝ අම්මා තාත්තා බැනගෙන ඉද්දි බලන්න කෙනෙක්ට ආනන්තරී පාප කර්මයක් සිද්ධ කරගන්න සිද්ධ වෙන අවස්ථාවක් නැති වෙනවා ඒ තරහ යන වෙලාව ඉවසුවොත්. එතකොට ඒ වගේ තව යහළුවෝ නැතිවීම. එතකොට තමන් අන් අයට අප්‍රිය ජනක වීම. එතකොට මේ වගේ දේවල් නැති වෙනවා තමන් ඒ තරහ නොගෙන ඉවසන්න පුරුදු වෙනවා. එතකොට පිටත් මේ ඒ නිසා ඔබ මෙන්න මේ ඉවසීම කියන එකේ ආනිසංශ කල්පනා කරන්න ඕන මේ විදිහට. එතකොට මේ ඉවසීමෙන් තමයි අපි කියනවා ඉවසීමෙන් සැනසීමද. එතකොට මේ ඉවසීම පැවිද්දෙක්ගේ ගුණාංගය පැවිදි ජීවිතය ගත්තට පස්සේ. එතකොට ඔබගේ ජීවිතේත් ඔබ බලන්න මේ ඉවසීමෙන් ඔබට කොච්චර සැනසීමක් ලැබෙනවද? මේ තරහා ගන්නවට වැඩිය තරහවේ ආදීනවත් ඉවසීමේ ආනිසංසත් ඒ විදිහට ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබගේ ජීවිත අත්දැකීම් ගත්තට පස්සේ මේක හොඳටම තේරෙනවා. එතකොට ඔන්න පළවෙනි වාක්‍යය කල්පනා කරනවා අනේ මම තරහ නැත්තේ එක්කෙම්ම. ඒත් අර අනේ මම කිව්වහම අර ඒක ඇතුළාන්තයෙන් මේ හැඟීම එනවා. ඒ අනේ කැලල දැම්මට පස්සේ. එතකොට මේ විදිහට ඇතුළාන්තයෙන්ම අර තරහ නැත්තේ එක්කෙම්ම කවුවට පස්සේ අර තරහවේ ආදීනවත් ඉවසීමේ ආනිසංසත් කල්පනා වෙලා එන ඒ හැඟීම ඔබට මතුවෙන්න ඕන. අනේ හැඟීම මතුණාට පස්සේ පින්වත්නි ඔබට පුළුවන් මේ වෛර නැත්තේ එක්කෙම්ම කියන එකට යන්න. මොකද ඒ හැඟීම එන්නේ නැතුව අපි ඊළඟ පියවරට ගියාට වැඩක් නැහැ. ඒ නිසා අපි හරියට පළවෙනි පියවර හරියට සිද්ධ කළාම තමයි ඊළඟ පියවරට යන්න ඕනේ. එතකොට වෛර නැත්තේකම කියන කොටසේ අපි කල්පනා කරන්නේ වෛරය ආදීනවත් මෛත්‍රී ආනිසංස. එතකොට වින්ගන්දී වෛරය ආදීනව ගත්තට පස්සේ වෛරය නිසා අපිට හොඳම උදාහරණය මේ වෛරය ගැන කතා කරද්දී අපිට මතක් වෙන්නේ බුදු සාසනයේ දේවදත්ත ස්වාමීන් වහන්සේ. මේ එදා රන්තැලියකට වෛර කරපු වෛර කිල්ලට දැන් පුදුරන් වහන්සේ නිර්වාණයට ගිහිල්ලා ඉවරයි. හැබැයි දේවදත්ත ස්වාමීන් වහන්සේ අදටත් අපායි.
මොකද අර එදා වෛර කරපු නිසා. එතකොට පින්වත්නි මේ වෛර කරන ගත්තට පස්සේ මේ වෛරය කොච්චර භයානකද කියලා පෙන්වන්නේ ඒ උදාහරණයම අපිට ඇති. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කකචූපම සූත්‍රයේ තමන්ගේ අතපය කැපුවත් මෛත්‍රී කරන්න කියලා. එතකොට ඒ தත්තෙට තමන්ගේ හිත හදාගන්න නම් මේ කාරණා කල්පනා කරලා අපි මේ මූලික අඩිතාලමේ ඉඳන් යන්න ඕනේ. නැත්නම් කවදාවත් ඒ தත්තෙට තමන්ගේ හිත හදාගන්න බෑ පින්වත්. ඉතින් මේකෙදී දැන් තමන් වෛර නැත්තෙක් වෙම්මා කිව්වට පස්සේ දැන් මේ වෛරය ආදීනෝ ඒ විදිහට කල්පනා කරනවා. දැන් මෛත්‍රී ආනිසංස මෙත්තානිසංස සූත්‍රයේ 11ක් දක්වලා තියෙනවා. එතකොට ඒ 11 පිංගුතුන්ට මේ තිරේ පේනවා ඇති. එතකොට දක්වලා තියෙනවා සුඛං සුපති සුඛං පටිපුඤ්ජති නපාපකං සුඛිනම් පස්සති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්칸ති නාස්සග්ගින් වා විසංවා සත්තං වා කමති තෝටං චිත්තං සමාධියති මුඛවන්නෝ විප්පසීදති අසම්මූලෝ කාලං කරොයි උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝ පගෝ හෝති. එතකොට මේකේදී සුඛං සුපති කියන පින්වත්නි සැපසේ නිින්ද යනවා. ඒ කියන්නේ වෛර කරන කෙනාට කවදාවත් සැපසේ නිින්දක් යනවාද? ඒ කියන්නේ එයා නිින්දට යන්නේ අර වෛර කර කොහොමද අනිත් කෙනාට අනතුරක් කරන්නේ වගේ කල්පනා කර තමයි ඒ කෙනාට හරියට නිින්දක් ගන්න ඒ විදිහට තමයි ඒ කෙනාගේ ජීවිතය ගෙවන්නේ. නමුත් මෛත්‍රී කරොත් ඒ කෙනා සුඛං සුපති සුවසේ නිින්ද යනවා. ඒ කෙනාට අර අමුතුවෙන් අපහසුතාවයක් නැහැ. ඒ කියන්නේ නිදාගන්න නිදිපෙති බොන්න ඕනේ ඒව නැහැ. මොකද එයා කාටවත් වෛර කරන්නේ එයාට සුවසේ යා ජීවිතය ගත කරන. ඉතින් ඔන්න පළවෙනියටම දක්වලා තියෙන ආනිසංසයේ සුඛං සුපති සුවසේ නිින්ද යනවා. සුඛං පටිපුඤ්ජති. ඒ කියන්නේ නිින්ද නැගිට්ටහම උනත් අර මලානික වෙලා මේ ඇඳේ ඔළුව වැදිලා එහෙම නෙමෙයි නැගිටින්නේ. හොඳට ෆ්‍රෙෂ් පිට නැගිටලා එයාගේ කටයුතු කරගන්න එයාට පුළුවන්කම ලැබෙනවා. නපාපකං සුපිනම් පස්සති. නපුරු හීන පේන්නේ. දැන් හිතන්නකෝ වෛර කර කෙනෙක් නින්දට ගියාම එයාට හීනෙන් පේන්නේ කපනකොට නේද? එතකොට නමුත් මේ මෛත්‍රී කිරීමෙන් ඒ කියන්නේ එයා අනිත් අයට මෛත්‍රී කිරීමෙන් නින්දට ගියාම එයාට කවදාවත් නපුරු හීන පේන්නේ. පේනුණත් දැන් මහාමායා දේවියට කවදාවත් අලියෙක් ඇවිල්ලා මේ අලියෙක් එළවන් එන හීනක් පෙවුන්නේ නැහැ නේ. ඒ කියන්නේ අර හොඳ අලියෙක් ඒ කියන්නේ සුදු අලියෙක් ඇවිල්ලා ඒ වගේ සුන්දර හීනයක් නෙපෙවුනේ. ඒ වගේ මේ වෛර කරන අයට අර නපුරු හීන පෙවුනට මෛත්‍රී කරන පිරිසට මේ නපුරු හීන පේන්නේ නැහැ පින්වත්නි. ඉතින් මේකත් එක් ගුණාංගයක් මේ මෛත්‍රී භාවනාවේ තියෙනවා. එතකොට මේ මෛත්‍රී කරන කෙනාට අමනුෂ්‍යයෝ ප්‍රිය වෙනවා පින්වත්නි. අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් නැති වෙනවා. මේ වෛර කරන පිරිසට පින්වත්නි ඒ කියන්නේ අමනුෂ්‍යයෝත් කරදර කරන වැඩි. නමුත් මේ මෛත්‍රී කරන කෙනාට අමනුෂ්‍යයෝ ප්‍රිය වෙනවා. ඒගොල්ලන්ගෙන් කරදරයක් නැති වෙනවා. මොකද ඒගොල්ලන්ට ලං වෙන්නවත් සමනක් වෙලාවට බැරි වෙනවා. මොකද මෙයාගේ මෛත්‍රිය තියෙන්නේ. ඒ කියන්නේ හිතේ මුකුත් කහටවල් නැහැ. එයා හොඳින් ජීවත් වෙනවා. එතකොට ඒ වගේම දේවතා රක්칸ති දෙවියෝ ආරක්ෂා කරනවා. එතකොට නාසාකින්වා විසංවා සත්තංවා කමති. ඒ කියන්නේ ගින්නෙන් විෂ වලින් පිහි වලින් යාට අනතුරක් වෙන්නේ නැහැ. එතකොට චිත්තං සමාධියති. ඒ කියන්නේ යාගේ හිතේ කාටවත් වෛරයක් නැති නිසා සුවසේම සිත සමාධිමත් කරගන්න වහ පුළුවන්කම ලැබෙනවා. ඉතින් මුඛවන්නෝ විපසීතති. මුහුණ ඒ කියන්නේ මුහුණට අමුතුවෙන් ෆේෂියල් දාලා මේකප් කර ඉන්න ඕනේ. එයාගේ මුහුණ කොහොමත් පැහැපත්. එයාගේ රූප කලාප මොකද එයා මෛත්‍රියෙන් ඉන්න නිසා බොහොම පැහැපත් අන්‍යයන්ට ප්‍රිය වෙනවා. අසම්මූලෝ කාලං කරෝති. ඒ කියන්නේ සිහි මුලා වෙලා කවදාවත් කලුරිය කරන්නේ නැහැ කියලා දක්වලා තියෙනවා. ඉතින් දැන් රහත් වෙන්න බැරුව මරුණොත් මේක නා අනිවාර්යෙන් බ්‍රහ්ම ලෝකේ ඉපදෙනවා කියලා දක්වලා තියෙනවා. එතකොට මේ තමයි පින්වත්නි මෛත්‍රී කිරීමේ ආනිසංස. එතකොට මේ විදිහට වෛරය ආදීනවත් මෛත්‍රී ආනිසංසත් ඔබ කල්පනා කර යුතුයි. ඊපස්සේ පින්වත්නි අපි දුක් පීඩා නැත්තේකම අනේ මම දුක් පීඩා නැත්තේකම කියන කොටසට එද්දී අපි කල්පනා කරන්න ඕන මේ ශරීරයේ කොච්චර ඒ කියන්නේ මේ අංශභාග කියයි පිළිකා කියයි ඊට පස්සේ මුත්‍රා බට ගහගෙන කොච්චර මේ ශරීරය අපි
මේ ශරීරයේ කොච්චර දුක් පීඩා අපිට දෙනවද නේද? ඉතින් මේ විදිහට ශරීරයේ දුක් පීඩා නැති ශරීරයක ආනිසංසය කියන්නේ අපිට නිරෝගී වෙන්න ඕන කොච්චර දෙයක්ද ඒ කියන්නේ අපිට මේ භාවනාවල් ඊට පස්සේ බණක් අහන්න උනත් ඊපස්සේ පිනක් දහමක් කරගන්න උනත් අපිට නිරෝගීව ඉන්න ඕන. ඉතින් ඒ නිසා මේ රෝගී කයකට වැඩිය නිරෝගී කයක් කොච්චර ආනිසංසද කියන එක අපි කල්පනා කරන්න ඕන. ඒ වගේම තමයි පින්වත්නි හතරවෙනි පියවර ගත්තට පස්සේ අපිට කල්පනා කරන්න තියෙන්නේ අනේ මම සුවපත් වූ සිතත් එක්කමා කියන එක. එතකොට මේකෙදි අපි කල්පනා කරන්න ඕන දැන් ඉහතදී අපි කතා කරා තරහ ගත්ත, වෛර ගත්ත, දුක් පීඩා තියෙන ශරීරයක් තියෙන කෙනෙක්ගේ හිත කොච්චර අසතුටින්ද එහෙම නැත්නම් කොච්චර පීඩනයකින්ද ඒ කෙනා ඉන්නේ. එතකොට ඒ කෙනාගේ නිතරම කොච්චර මානසික පීඩාවක් තියෙනවද? ඒතකොට මේ මානසික පීඩාවක් තියෙන සිතක් අපිට අවශ්‍ය නැහැ ඇත්තටම. ඒතකොට මේ මානසික පීඩාවක් තියෙන ඒ සිතේ ආදීනව හොඳට කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ මානසික ඒ කියන්නේ සුවපත් නැති සිතක ආදීනව ඒ විදිහට කල්පනා කරලා බලන්න ඕනේ. ඊට පස්සේ ඒත් එක්කම කල්පනා කරන්න ඕන සුවපත් සිතක ආනිසංස. ඒ කියන්නේ බලන්න රහතන් වහන්සේ නමක් වගේ ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රහතන් වහන්සේ නමකට අර සඳහන් වෙලා තියෙනවා ගලකින් ගැහුවත් ආපසු හැරෙන්නේ නැතුව හැරිලවත් බලන්න නැතුව ගිහිල්ලා තියෙනවා. තරහ අල්ප මාත්‍රයක් නෑ. එතකොට ඒ හිතේ කොච්චර සැනසීමක් ඇද්ද. ඉතින් බලන්න පිටගත්නි මේ විදිහට අපේ හිතත් හදාගන්න පුළුවන් මේ සුවපත් වූ සිතක සැනසීම කොච්චරද. එතකොට මේ මෛත්‍රිය තියෙන ඉවසීමක් තියෙන හිතක සැනසීම කොච්චර ලොකු සැනසීමක්ද. ඉතින් මේ විදිහට තමන්ගේ සුවපත් වූ සිතක ආනිසංස මේ විදිහට කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට ඒ කල්පනා කිරීමත් එක්ක අපිට හතරවෙනි පියවරේදී අදාළ හැඟීම උත්පාදනය වෙනවා. එතකොට පින්වත්නි අපි මේ කොටස් හතර තමයි මේ පළවෙනි භාවනා වැඩසටහනේදී ඔබට ලබලා දෙන්නේ. එතකොට ඔබට තියෙනවා දැන් භාවනා කරන්න පළවෙනි කොටස් හතර. තමන්ට මෛත්‍රිය වැඩි වීම තුළ සිද්ධ කරන කොටස් හතර. මොකද තමන්ට දෙයක් තිබුණොත් අපිට තව කෙනෙක්ට දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමන්ට මේ හැඟීම ඇති කරගත්තොත් තමයි අපිට අනිත් අයට පතුරවන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් භාවනාවට කැප වෙලා මේ භාවනාව සිද්ධ කරන පාන්දර 4 වගේ නම් ඊටාම හොඳ කාලයක්. ඉතින් ඒ වගේ වෙලාවට ඔබ මේ විදිහට කියලා දීපු විදිහට භාවනාව සිද්ධ කරොත් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ භාවනාවේ අදාළ හැඟීම ඇති කරගන්න. ඉතින් පින්වත්නි එහෙනම් භාවනා වැඩසටහන මෙතනින් සමාප්ත කරනවා. හැම දිනෙකම සම්මා සම්බුදු සරණයි.